හොඳයි. අපි අද කතා කරන්න යන්නේ මේ Google Cloud එකේ host කරපු WordPress site එකකට අපේම custom domain නමක්, ඒ කියන්නේ mydomain.com වගේ එකක් කොහොමද හරියටම සම්බන්ධ කරගන්නේ කියන එක ගැන. අපිට ලැබුණ guide කීපයක්යි tutorial වගේකුයි අපි බැලුවා. ඔව්. ඉතින් අරමුණ තමයි මේක හරියටම වැඩ කරන විදිහට අර පියවර ටික පැහැදිලිව අල්ලගන්න එක. ඇත්තටම. මොකද මේකෙදි තියෙන ලොකුම challenge එකක් තමයි අර domain නම හරියටම server එකට point වෙනවද ආයි WordPress එකක් දන්නවද යාගේ අලුත් address එක මේකයි කියලා. මේ දෙකම sync වෙන එක. අපි බලමු නේද මේ source වල කියන ප්‍රධාන steps ටික? හරි. පළවෙනියටම හැමතැනම වගේ කියන දෙයක් තමයි මේ IP address කතාව. ඒ කියන්නේ අර Google Cloud instance එකට ස්ථාවර IP එකක්, static IP එකක් ගන්නම ඕනේ කියන එක. ඇයි ඒක එච්චරටම වැදගත්? අර අනිත් එක ephemeral එක බැරිද? ඒක හොඳ ප්‍රශ්නයක්. මේවනේ සාමාන්‍යයෙන් හම්බෙන අර ephemeral එක, කියන්නේ తాවකාලික IP එක හදිස්සියේ server එක restart කළොත් එහෙම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් මොකද වෙන්නේ? domain එක point කරලා තියෙන පරණ IP එකට site එක වැඩ නැහැ. හරි. break වෙනවා. ඔව්. ඒකයි ස්ථාවර IP එකක් රිසර්ව් කරගන්න කියන්නේ. එතකොට සර්වර් එකට හැමදාම එකම ඇඩ්‍රස් එක. ඩොමේන් එකට ස්ථිර ටාගට් එකක් තියෙනවා. ඒක පැහැදිලි. එහෙනම් static IP එක හරි. දැන් තියෙනවා මගේ ලස්සනට ගත්ත mydomain.com කියන නම. මේක අර IP එකට යාලු කරන්නේ කොහොමද? DNS කියන කතන්දරය එන්නේ මෙතනදිද? හරියටම හරි. මෙන්න මෙතනදි තමයි DNS, ඒ කියන්නේ domain name system configuration එක ඕන වෙන්නේ. Google Cloud DNS පාවිච්චි කරන එක ලේසි ගොඩක් වෙලාවට. කරන්න තියෙන්නේ අපේ domain එකට අලුතෙන් DNS zone එකක් හදන එක. ඊට පස්සේ ඒ zone එක ඇතුලේ records දෙකක්වත් දාන්න ඕන. records. ඒ මොනවද? එකක් තමයි ඒ record එක. මේකෙන් තමයි ප්‍රධාන domain එක. ඒ කියන්නේ mydomain.com ඒකට add කියලාත් කියනවා settings වල. අර අපි ගත්ත static IP එකට map කරන්නේ. ඒ කියන්නේ සම්බන්ධ කරන්නේ. හරි. අනිත් එක තමයි CNM record එක. ගොඩක් අය www.mydomain.com කියලාත් පාවිච්චි කරනෝනේ. ඔව්. අන්නේ www කියන උපසර්ගය handle කරන්න තමයි CNM එක දාන්නේ. ඒක සාමාන්‍යයෙන් අර ප්‍රධාන domain එකටමයි එකට point කරන්නේ. තේරුණා. ඉතින් අපි Google Cloud DNS පැත්තේ මේ A record, CNM record ඔක්කොම දැම්මට මම domain එක register කරපුත් තැන අර GoDaddy හරි, Namecheap හරි වෙන තැනක් හරි ඒගොල්ලෝ කොහොමද දන්නේ DNS බලන්න ඕන Google ගෙන් කියලා? අන්න ඒක තමයි ඊළඟට තියෙන critical step එක. ඒකට කරන්න ඕන අපි domain එක ගත්ත registrar-ගේ control panel එකට log වෙලා එතන තියෙන name server settings වෙනස් කරන්න. name servers. ඔව්. registrar සාමාන්‍යයෙන් දෙන default name servers ටික අයින් කරලා අර Google Cloud DNS zone එක හදද්දී අපිට ලැබෙන name server address 4ක් තියෙනව නේද? ඔව්. අර ns-cloud-a1.googledomains.com වගේ. අන්න ඒ ටික. ඒ ලිපින ටික registrar-ගේ name server settings වලට දාන්න ඕන. මේකෙන් තමයි මුළු ඉන්ටර්නෙට් එකටම කියන්නේ මේ domain එකේ DNS information හොයන්න ඕන නම් අන්න අර Google servers වලින් අහන්න කියලා. එහෙමයි. අන්න ඒකයි connection එක එනවා. හරි. දැන් specifically WordPress කියන බැලුවොත් site එක පැත්තෙන් WordPress ඇතුලේ මොනවා හරි කරන්න ඕනද? WordPress ඉබේම දානවද අලුත් domain එක? හැම වෙලේම නෑ. මෙතන පොඩි twist එකක් තියෙනවා Google Cloud එකේ WordPress හදපු විදිහ අනුව. source වලත් මේක කියනවා. ඒ කොහමද? Bitnami WordPress image එකක් පාවිච්චි කරලා install කළා නම් ගොඩක් වෙලාවට WordPress dashboard එක ඇතුලේ settings වලින් අර site URL එක වෙනස් කරන්න බෑ. ඔව්. Bitnami stack එකේ සමහර දේවල් lock කරලා තියෙන නිසා වෙන්න පුරුවා. එතකොට කරන්න ඕන SSH වලින් server එකට connect වෙලා. command line එකෙන්. ඔව්. command line එකෙන් wp-config.php කියන ෆයිල් එක edit කරලා ඒකේ wp home සහ wp site URL කියන lines දෙකට අලුත් domain නම http.mydomain.com හෝ https නම් https.mydomain.com විදිහට දෙන්න ඕන. හරි. එතකොට අනිත් ක්‍රමය අර click to deploy. click to deploy වලින් දාපු WordPress එකක් නම් ඒක සාමාන්‍යයෙන් dashboard එකෙන්ම settings general වලට ගිහින් WordPress address URL සහ site address URL කියන fields දෙක අලුත් domain එකට වෙනස් කරන්න දෙනවා. එහෙම වෙනසක් තියෙනවා එහෙනම් ඒක මතක තියාගන්න ඕන දෙයක්. තව මොකක් හරි check කරන්න ඕන දෙයක් කන තිබුණා නේද අර source එකක? අනිවාර්යෙන්ම මේක නම් හැමෝම කරන්න ඕන දෙයක්. domain එක වෙනස් කරලා WordPress admin එකට log වෙන්න පුළුවන් වුණාට පස්සේ settings permalinks වලට යන්න. ගිහින් මුකුක්ව වෙනස් කරන්නේ නැතුව නිකම්ම save changes button එක click කරන්න.
සමහර වෙලාවට ඩොමේන් මාරු වුණාම අර page වල links ඒ කියන්නේ permalinks අවුල් වෙන්න පුළුවන්. මේ save කරන එකෙන් මේ structure එක refresh වෙලා ප්‍රශ්න තියෙනවනම් හරියනවා. හරි. ඒක හොඳ ටිප් එකක්. මේ pure ටික ඔක්කොම කළත් අර comments වල එහෙම තිබ්බා සමහර අයට තාමත් වැඩ කරන්නේ නැහැ. error එනවා කියලා. මොකද එතන පුදුවේ තියෙන ප්‍රශ්නේ. ඉවසීම ගැනත් කිව්වා නේද? ඔව් ප්‍රධානම දේ තමයි ඉවසීම. විශේෂයෙන් අර name server change එක. ඒ DNS වෙනස්කම් ලෝකෙ පුරා තියෙන servers වලට update වෙන්න ඒකට කියන්නේ propagate වෙනවා කියලා. ඒකට වෙලාවක් යනවා. කොච්චර විතර? ඒක විනාඩි කීපයක ඉඳ සමහර වෙලාවට පැය 24ක් 48ක් වුණත් යන්න පුළුවන්. ඒකින් domain එක ගැහුව ගමම් ආවේ නැත්තම් කලබල වෙන්න එපා. හරි හරි. F5 ගහ ඉඳලා වැඩක් නෑ නා. අනේ නෑ. ඒ වගේම SSL certificate එකක් එහෙම activate වෙන්න ටිකක් වෙලා යනවා. ඉතින් හොඳම දේ ටිකක් වෙලා ඉඳලා browser එකෙන් බලන එක. තව ගැඹුරට ටෙස්ට් කරන්න ඕනේ නම් අර command prompt එකේ dig.mydomain.com හරි nslookup.mydomain.com හරි ගහලා බලන්න පුළුවන් ඒ රෙකෝඩ් එක හරි IP එකට point වෙලාද කියලා. පොදු වැරදි තමයි අර wp-config.php ෆයිල් එකේ edit කරද්දි පොඩි අකුරක් හරි වැරදෙන එක. සමහර විට Apache මගේ සර්විස් එකක් restart කරන්න අමතක වෙන එක. එහෙමත් නැත්නම් firewall එකකින් block වෙන එක. හරි. එතකොට සාරාංශයක් ගත්තොත් static IP, cloud DNS records, A සහ CNAME, registrar ගේ name servers update කිරීම, WordPress වලටත් කියන එක. bitname ඉදි click to deploy දානවා. අන්තිමට ඉවසීමෙන් propagation එක වෙනකන් ඉන්න එක. ඔව් ওই ටික තමයි මේ ටික පැහැදිලි. අන්තිමට මේ ගැන තවදුරටත් හිතන්න දෙයක්, explore කරන්න දෙයක් තියෙනවද අපි අහන් ඉන්න අයට? ඔව් අපි බලපු හැම ගයිඩ් එකකම වගේ අන්තිමට ටච් කරපු දෙයක් තමයි SSL HTTPS කතාව. ඩොමේන් එක පොයින්ට් කරගත්තට පස්සේ කනෙක්ෂන් එක සිකියෝර් කරන එක අද කාලේ අත්‍යවශ්‍යයි. අනිවාර්යෙන්ම අර සමාජිකයෙකුන් දෙන්න බෑ. හරියටම හරි. ඉතින් ඩොමේන් එක සෙට් වුණාට පස්සේ Google managed SSL certificate එකක් හරි නැත්නම් අර Bitnami වල තියෙන tools වලින් Let's Encrypt වගේ free certificate එකක් හරි දාලා HTTPS enable කරගන්නේ කොහොමද කියන එක ඒක තමයි ඊළඟට බලන්න ඕන වැදගත්ම දේ. ඒකට වෙනමම කතා කරන වටින මාතෘකාවක් ඇත්තටම. ඒක ඇත්ත ඒක අපි වෙන දවසක බලමු.